හයි එන්නද මාත් එක්ක ලංකාවට යමු. ලංකාව ගැන කොච්චර ලස්සන රටක්ද නේද? ඉතින් බලමු මේ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. Welcome to my YouTube channel. blah blah blah. ඉතින් මම ගියේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ. ඒකෙන් මට හම්බුණා බ්‍රේක්ෆාස්ට් එක විදියට මේ ටික. ඇත්තට මෙයාලගේ සර්විස් එක මාරම හොඳයි. මම මාර ආසයි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට. ඒක දැක්කට පස්සේ මට වීඩියෝ කරන්න අමතක වුණා. භාගයක් කෑවට පස්සේ තමයි වීඩියෝ කරන්න මතක් වුණේ. ඊට පස්සේ තමයි වීඩියෝ එකක් ගත්තේ. යෝගට් එකක්, එතකොට තව පළතුරු, ඒ පළතුරු වලට තිබ්බා ගස්ලබු, කොඹඩු, අන්නාසි, එතකොට තව තිබුණා බීම දුන්නා. තව මොනවාද අරක තිබ්බේ මට ඒක මේ ඊළඟට බිත්තර, බිත්තර මොකක් හරි එකක් තමයි. හැබැයි මාරම රහයි, මාරම හොඳයි. කාලේ වුණාට පස්සේ කොෆි අරගෙන ආවා. මට ඕන වීඩියෝ කරන්න බැරි වුණා. කාලේ වුණාට පස්සේ කොෆි අරගෙන ආවා. ඊට පස්සේ හොඳම දේ කියන්නේ ටික වෙලාවකින් ලිකර් අරගෙන ආවා. ෆ්‍රී ඔය හැමදේම ෆ්‍රී ළමයි ෆ්‍රී. ලිකර් බොන අයට ලිකර්, කොෆි බොන අයට කොෆි, කන අයට කෑම, හැමදේම ෆ්‍රී ළමයි ෆ්‍රී. ඇතරම සතුටුයි. ඉතින් අපේ රටෙත් මෙහෙම දෙයක් තියෙනවනේ කියලා අපිට කියන්න පුළුවන් වෙනවනේ. ඒ නිසා අතර ගොඩක් සතුටුයි. ඉතින් මෙන්න මේ විදිහට මම කාලේ ඉවර කරේ. ඔක්කොම කෑව හැබැයි ළමයි හරිද? කාලේ ඉවර වෙලා ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සේ අපච්චි වල හිටිය එක්ක යන්න. අපච්චි මම ගියා කෑම කන්න. ඉතින් ඒ කෑම එක තමයි මේ. ඒකත් මාර රසයි. පොලොස් තිබුණා, ගොටුකොළ සම්බලයක් තිබුණා, අච්චාරු තිබුණා, චිකන් තිබුණා, බෝංචි තිබුණා, අල තිබුණා. අතරම මාර රසයි. හැබැයි සැරයි. ඔයාලා try කරලා බලන්න. ආස හිතෙන්